දෙදස් විශ්‍ය සම්භාවිතාව ආශ්‍රිත සම්භාවිතාවේ රුක් සටහන් කොටස තමයි මෙතනදී අපි කතා කරන්නේ. ඉතින් අපි මේකේ A කොටස වෙනම කතා කරා කොටු දැල ආශ්‍රිත ගාන. අපිට B කොටසේ මොකක්ද කියන්නේ? කර්මාන්ත ශාලාවක එක්තරා ක්‍රීඩා භාණ්ඩ වර්ගයක් නිපදවීම සඳහා A හා B නම් යන්ත්‍ර දෙකක් භාවිතා කරයි. A යන්ත්‍රය මුළු ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාවෙන් පහෙන් දෙකක් නිපදවන අතර ඉතිරි සියල්ල B යන්ත්‍රය මගින් නිපදවයි. A යන්ත්‍රයෙන් නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාවය 16න් එකක් වන අතර B යන්ත්‍රයෙන් නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීම 36න් එකකි කියනවා. ඉතින් මෙන්න මේක අපිට ඇඳලා පෙන්වන්න තමයි කියන්නේ. ඉතින් අපි අඳිමු මෙන්න මේ විදිහට. මේ මොකද්ද? A යන්ත්‍රය, එතෙන්ට එන්නේ B යන්ත්‍රය. මේක මෙහෙම එනවා, මෙහෙම එනවා, මෙහෙම එනවා. ඉතින් මෙතන මේ දෝෂ සහිත එක, දෝෂ සහිත එක, මෙතන එන්නේ දෝෂ රහිත එක. මෙතන ආයෙත් දෝෂ සහිත එක, මෙතන දෝෂ රහිත එක. ඉතින් අපිට මේක දීලා තියෙන ටික අපි දැන් මේකේ දාගමු. A යන්ත්‍රය පහෙන් දෙකක් නිපදවන්නේ A යන්ත්‍රය කියනවා. ඒ වගේම A යන්ත්‍රයේ දෝෂ සහිත එක 16න් 1යි 16න් 1යි. B යන්ත්‍රයේ දෝෂ සහිත එක 36න් 1යි කියනවා. ඉතින් අපි දැන් මේක සම්පූර්ණ කරොත් මෙතන පහෙන් 2යි, මෙතන 16න් 1යි, මෙතන 36න් 1යි. අපි කතා කරා මේ දෙන්නගේ එකතුව එකක් වෙන්න ඕන. ඉතින් මෙතන පහෙන් 2යි නම් මෙතන පහෙන් 3ක් වෙන්න ඕන. පහෙන් 3යි පහෙන් 2 එකතු කරාම තමයි පහෙන් 5 වෙලා සම්පූර්ණ ප්‍රමාණය හැදෙන්නේ. මෙතන 16න් 1යි නම් මෙතන 16න් 15ක් වෙන්න ඕන. ඉතින් මෙතන 36න් එකක් නම් මෙතන 36න් 35ක් වෙන්න ඕන. ඉතින් අපිට මෙහෙම තමයි පළවෙනි කොටස සම්පූර්ණ කරගන්න තියෙන්නේ. ඊට අපිට දෙවන කොටසේ කියනවා කර්මාන්ත ශාලාවේ නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ රහිත එකක් වීමේ සම්භාවිතාවය සොයන්න කියලා. ඉතින් අපි මේ කියවන්නේ කොහොමද? මෙතන A වල දෝෂ සහිත, A වල දෝෂ රහිත, B වල දෝෂ සහිත, B වල දෝෂ රහිත. දෝෂ රහිත කියන්නේ මෙන්න මෙතන එකයි, මෙතන අගයයි. ඉතින් අපි මේ පැත්තට අගයන් ගන්නෙ කොහොමද? මේ පැත්තට රුක් සටහනක ගුණ කරලා. ඉතින් මෙතන තියෙනවා පහෙන් 2 ගුණ කිරීම 16න් 15 මෙන්න මෙතනින් අපිට මෙතන අගය ගන්න පුළුවන්. ඉතින් අපි ගුණ කරමු. කොහොමද ගුණ කරන්නේ? මෙතන 5 ඒවා 1යි, මෙතන 5 ඒවා 3යි, මෙතන 1යි 2 ඒවා, මෙතන 2 ඒවා 8යි. 8න් 3ක් එනවා. මම ඒ 8න් 3 දාගන්නම් මෙතනින්. ඊළඟට අපිට ආයි දෝෂ රහිත තියෙන්නේ කොතනද? මෙන්න මෙතන. ඉතින් ඒක ගන්න කොහොමද? මේ පැත්තට තියෙන ආයෙත් ಗುಣ කිරීමක් තියෙන්නේ. ඉතින් අපි ඒක ಗುಣ කරමු 5න් 3 ಗುಣ කිරීම 36න් 35. මෙතන 5 ඒවා 1යි, මෙතන 5 ඒවා 7යි, මෙතන 3 ඒවා 1යි, මෙතන 3 ඒවා 12යි. 12න් 7යි. ඉතින් මට මේ 12න් 7 දාගන්නවා මෙන්න මෙතෙන්ට. හරි, අපිට දැන් කියන්නේ මෙන්න මේ දෝෂ රහිත ඒ වගේ මුළු ප්‍රමාණය. මෙතන එකක් තියෙනවා, මෙතන අනික තියෙනවා. මේ පැත්තට රුක් සටහනක අපි මොකද කරන්නේ? එකතු කරන එක. ඉතින් මෙතන 8න් 3 එකතු කිරීම 12න් 7. මෙන්න මේක සුළු කරගත්තා නම් අපිට මේකට අදාළව උත්තරය ගන්න පුළුවන්. ඉතින් 8ටයි 12ටයි පොදු එක මොකද්ද? 24. 24 වෙන්න මේක 3න් ගුණ කරනවා. මේ පැත්ත ගුණ කරනවා 2න්. දෙන්නම අපි ගුණ කරන්න ඕනේ. මේක භාග පාඩමේ කතා කරා. 8 වරක් 3 24යි, උඩට 9යි. මේ පැත්තේ 12 වරක් 2 24යි, උඩ 7 වරක් 2 14යි. ඉතින් මම මේක සුළු කරාම මට එනවා 24න් 23ක් කියලා. 24න් 23යි. මේක තමයි අපිට මෙන්න මේ සම්භාවිතාවයේ දෝෂ රහිත සම්භාවිතාවයට එන උත්තර. ඉතින් මෙන්න මේ විදිහට ගාන හදාගත්තා නම් ඔයාලට සම්පූර්ණ ලකුණු ටික ගන්න පුළුවන්. අපිට විනාඩි 5කටත් අඩු කාලයක් ගියේ මේ පාඩමම කතා කරන්න. ඉතින් මේකට අදාළව ඒ කොටස තිබ්බේ කොටු දැල ආශ්‍රිතව අපි ඒක ගැන වීඩියෝ එකක් කරා. ඔයාලට ඒ වීඩියෝ එකත් බලාගත්තොත් මේ ගාන සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න පුළුවන්.